හැමෝටම සුබ දවසක්. සීකුක් එකට හැමෝම සතුටින් පිළිගන්නවා. අද මම හදන්න යන්නේ තේ වෙලාවට හරි නෑගෙදරක හරි ගෙනියන්න ඉක්මනින් හා පහසුවෙන් හදාගන්න පුළුවන් කෑමක්. ඒ තමයි රුලන්. මේ සඳහා අපිට අවශ්‍ය වෙනවා රුලන් ග්‍රෑම් 200ක් විතර, සීනි ග්‍රෑම් 100ක්, පොල් ග්‍රෑම් 100ක්, බටර් ග්‍රෑම් 50ක් සහ වැනිලා ටිකක්. මුලින්ම අපි රුලන් ටික හොඳින් බෙද ගන්න ඕන. ඊට පස්සේ අපි පොල් ටිකත් වතුර ගතිය අයින් වෙනකම් බෙද ගන්නවා. දැන් අපි සීනි ටික දාලා උණු වෙන්න තියමු. මොකද සීනි කැරමල් එකක් හදා ගන්න ඕන. සීනි ටික උණුනාම උණු වතුර ටිකක් එකතු කරගන්න. ඒක හොඳින් මිශ්‍ර කරගන්න. ඒ වගේම වෙනලා මේ සීනි ටිකක් විතරත් එකතු කරගන්න. සීනි කැරමල් එක මේ වගේ ගානට එනකොට පොල් ටික එකතු කරලා විනාඩි 2ක් විතර කලවම් කරගන්න. දැන් අපි රුලන් ටික එකතු කරගමු. මේ මිශ්‍රණය හොඳින් කලවම් කරන ගමන් බටර් ටිකත් මේකට එකතු කරගන්න. ඊට පස්සේ විනාඩි කිහිපයක් හොඳින් කලවම් කරගන්න. ගොඩක් වෙලාට මේකට ගොඩක් වෙලාට මේ රුලන් වලට හොඳට වතුර ආහන හින්දා මේක ගොඩක් වීලි ගතියක් දැනෙනවා. වීලි ගතිය වැඩි නම් වතුර ටිකක් එකතු කරගන්න පුළුවන්.
මිශ්‍රණය මේ වගේ ඇල්ල මට්ටමට ආපුහාම භාජනයකට හරි කෙසෙල් කොලයකට හරි ඉටි කොලයකට හරි මිශ්‍රණය දාගන්න. අපි ගන්න භාජනය හරි ඉටි කොලේ හරි මත්තු පිට බොල් තෙල් හරි බටර් හරි ටිකක් ගාගන්න. ඒ ඇල්ලන එක වළක්වා ගන්න. දැන් මිශ්‍රණය හොඳින් තුනී කරගන්න. තුනී කරගත්ත ගමන්ම ඒක කෑලි වලට කපා ගන්න. නැත්තම් වෙලිච්චාම කපන්න අමාරුයි. මේක ඉතාමත් ඉක්මනින් හදන්න පුළුවන් රසවත් කෑමක්. ඒ වෙලාවට හරි නෑ ගෙදරක හරි ගෙනියන්න ඉතාමත් සුදුසුයි. ඔයාලත් හදලා බලන්න. ඉතාමත් ඉක්මනින් හදාගන්න පුළුවන්.